මම සයිනිකව සංගා මට අවුරුදු 26යි. මම SSW accommodation category හරහා තමයි ජපානයේ යන්නට බලාපොරොත්තු වෙමින් ඉන්නේ. මම පූගඩේ ඉඳන් තමයි සම්රායි ග්ලෝබල් ආයතනයට පැමිණියේ. මට ජපානය සම්බන්ධයෙන් ලොකු ඇල්මක් තිබ්බ. මොකද මම පොඩි කාලේ ඉඳන්ම ගුරුවරුන් කියන විදිහට ජපානයේ තියෙන විනය, ඒගොල්ලෝ නීති රීති වලට ගරු කිරීම, ඒගොල්ලෝගේ තාක්ෂණික දියුණුව, ඒ වගේ සාධක මත ජපානයේ ගොඩක් විශේෂ තැනක් ගන්නවා. ඉතින් ඒක නිසා මට හිතුණා ජපානය යන්න අවශ්‍යයි කියලා. ඒ වගේම සාමාන්‍යයෙන් ජපානයේ විනය සහ නීති වලට ගරු කිරීම පැත්තෙන් බැලුවම ගොඩක් ඉස්සරහින් ඉන්න රටක්. එතකොට ඕනම කෙනෙක් විදේශගත වෙනකොට වෙනස්ම පරිසරයක ජීවත් වෙන්න සිද්ධ වෙනවා, වෙනස් මිනිස්සුන් සමග ආශ්‍රය කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම දෙමව්පියන්ගේ උපකාර සහ ඒ සහෝදර සහෝදරයන්ගේ බැඳීම් වලින් අයින් වෙලා තනියම ජීවත් වෙනවා. එතකොට විශේෂයෙන්ම ආරක්ෂාව ගැන ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ජපානය කියලා කියන්නේ ගොඩක් ආරක්ෂිත රටක්. ඒකත් විශේෂ හේතුවක්. විශේෂයෙන්ම මම ගැල්ලමෙක් විදිහට විශේෂයෙන්ම ජපානය තෝරගන්න. ඒ වගේම ලංකාවේ වැඩක් සහ වේතන ප්‍රමාණය සහ ජපානය අතර සංසන්දනය කරනකොට ඒක ඉතා හොඳ වැඩක් මට්ටමක් තියෙනවා ජපානයේ. ඒ වගේම විදේශගත වෙනකොට අපි මූල්‍යමය වාසිය විතරක් නෙමෙයි ඒ රටේ ජීවත් වෙන්න පහසුව, ඒ රටේ සංස්කෘතියට අනුගත වෙන්න තියෙන පහසුව සහ ලිවිං ස්ටෑන්ඩඩ් එක කියන ඒ හැම සාධකයක්ම බලන්න ඕනේ. ඉතින් ඒ හැම සාධකයක්ම බැලුවම මම හිතුවා ජපානය තමයි විදේශගත වීම සඳහා මට සුදුසුම රට කියලා. මගේ මිතුරක් තමයි සම්රායි ග්ලෝබල් ආයතනය ගැන මට කිව්වේ. මොකද එයාගේ සහෝදරයෙකුත් සම්රායි ග්ලෝබල් ආයතනය හරහා තමයි ජපානයට ගිහිල්ලා තිබ්බේ. සම්රායි ග්ලෝබල් ආයතනය ගැන මිතුරෙක් කිව්වට පස්සේ මම ඒ සහෝදරයත් එක්ක කතා කරලා ඒ සම්රායි ග්ලෝබල් ආයතනය ගැන තොරතුරු ලබා ගත්තා. විශේෂයෙන්ම ඔහු කියපු ආකාරයට සම්රායි ග්ලෝබල් ආයතනය තමත් ගුණාත්මක ආයතනයක්. ඒ වගේම එහි ඉන්න ස්ටාෆ් එක ගොඩක් සහයෝගය ලබා දෙනවා. ඒ වගේම විශේෂයෙන්ම ඩොකියුමන්ට් ට්‍රාන්ස්ලේෂන් ඇතුළු සියලුම දේවල් ඉඳන් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කටයුතු ඇතුළු සියලුම දේවල් සම්රායි ග්ලෝබල් ආයතනය හරහා තමයි සිදු කරන්නේ. එතකොට අපේ කාලය සම්බන්ධවත් ඉතා හොඳයි කියලා හිතුණා. ඒ වගේම සම්රායි ග්ලෝබල් ආයතනය තමයි ශ්‍රී ලංකාවේ පළවෙනි SSW වර්කර් ජපානයට ගිහිල්ලා තියෙන්නේ. ඒ වගේම ඒ කාලේ වෙන විට සම්රායි ග්ලෝබල් ආයතනය හරහා ඉතා විශාල පිරිසක් ජපාන් ගිහිල්ලා තිබ්බා. ඒ වගේම විදේශගත වෙද්දී ශ්‍රී ලංකාව තුළ සිටින කාලය පමණක් නෙවෙයි ජපානයට අපි ගියාම අපිට තියෙන ගැටලු සහ අපිට යම් ප්‍රශ්නයක් සිදු වුණොත් අපිට සම්රායි ග්ලෝබල් ආයතනය හරහා අපි ප්‍රශ්න විසඳා ගැනීමේ හැකියාව තියෙනවා කියලාත් කිව්වා. මොකද විශේෂයෙන්ම සම්රායි ග්ලෝබල් ආයතනයේ ප්‍රධාන ශාඛාවක් ජපානයේ පවතින නිසා. සම්රායි ග්ලෝබල් ආයතනයේ පළවෙනියටම ආවම ඒ ස්ටාෆ් එකම හොඳින් පිළි අරගෙන ජපානයට අදාළ ප්‍රොසෙස් එක පිළිබඳව හොඳ අවබෝධයක් මට ලබා දුන්නා. ඇත්තටම මම ඒජන්සියක් වශයෙන් සම්රායි ග්ලෝබල් ආයතනයේ තෝරා ගැනීම ගැන මට ඇත්තටම ඒ වෙලාවේ ගොඩක් සතුටක් ඇති වුණා. සාමාන්‍යයෙන් එක්සෑම් වලට මුහුණ දෙනවට වැඩිය ඉන්ටර්විව් එකකට මුහුණ දෙන එක ගොඩක් අභියෝගාත්මකයි. මොකද විදේශීය ආයතනයක් සමග ගනුදෙනු කරද්දී ඒගොල්ලෝ කියන දේවල් අපි හොඳින් අවබෝධ කරගන්න ඕනේ. ඒ වගේම අපිට ඒ වගේ නිවැරදිව ඒවට පිළිතුරු ලබා දෙන්න ඕනේ. ඉතින් සම්රායි ග්ලෝබල් ආයතනය විශේෂයෙන්ම Zoom මීටින් හරහා ඉතා හොඳ පුහුණුවක් ලබා දුන්නා. ඒ වගේම මගේ අඩුපාඩු හදලා දීලා ගොඩක් සාර්ථක අපේක්ෂකයෙක් වශයෙන් මම පුහුණු කෙරුවා. සම්රායි ග්ලෝබල් ආයතනය ගුණාත්මක සේවාවක් සැපුවා. විශේෂයෙන්ම VFS සම්බන්ධ කටයුතු, ඒ වගේම SLBEF ලියාපදිංචි වීමේ කටයුතු ඇතුළු සියලුම දේවල් සම්රායි ග්ලෝබල් ආයතනය විසින් මට ලබා දුන්නා. මම හිතන ආකාරයට සතරම සම්රායි ග්ලෝබල් ආයතනය ඉතාමත් ගුණාත්මක සේවාවක් සපයන ආයතනයක්. ඒකේ ඉන්න ස්ටාෆ් එක අපිට ගොඩක්ම මිත්‍රශීලී විදිහට ඉතා හොඳ සහයෝගයක් අපිට ලබා දෙනවා. ඉතින් ජපානයට ගිහිල්ලා තමන්ගේම උත්සාහයෙන් ගොඩ යන්න බලාපොරොත්තු වෙන, ගේමක් ගන්න බලාපොරොත්තු වෙන නගිනබරට කියන්නේ සම්රායි ග්ලෝබල් ආයතනයට සම්බන්ධ වෙලා ඔයගොල්ලෝ සත්‍යාස් සිහිනය සැපය කරගන්න කියලා. Samurai Global Private Limited.
expert guidance for lasting success.